මම රජනී මගේ ටූල් ෂොප් එකක් තියෙනවා මොරටුවේ ටූල් ගැලරි කියන ටූල් ෂොප් එකක්. මම කලින් පාවිච්චි කරේ පෙට්‍රල් බයික් එකක්. අර මාසෙකට අඩුම මම 15000කට විතර පෙට්‍රල් ගැලුවා. මම දැන් අවුරුදු එකමාරකට කලින් මම මාරුකා මේ ඉලෙක්ට්‍රික් සිටි කියන බයික් එකට. ඒ බයික් එක ගත්තට පස්සේ අකරම බිල් 1500ක් හෝ 2000ක් ඇතුළතම මට කරන්ට් ගිල වැඩි වෙලා මාසේ වියදම මට ගොඩක් අඩු වුණා. පෙට්‍රල් බයික් එකක් ගත්තොත් කිලෝමීටර් 2500න් 23කට දානකොට අපිට අඩුම 5000කට වැඩි සර්විස් චාර්ජ් එකක් යනවා. ඉලෙක්ට්‍රික් බයික් එකක් ගත්තොත් අපි ඒ වීදම සම්පූර්ණම කියලා අඩු වෙනවා. යාපනයේ බැටිප්ලා ඒ වගේ පැතිවලට අපි ගොඩක් ඩෙලිවරි කරනවා. ඒ ඩෙලිවරි කරන අයිටම් එක අපි කොළඹ ට්‍රාන්ස්පෝර්ට් ලෝරි වලට තමයි යවන්නේ නැත්නම් කුරියර් එකට යවනවා. ඒ බඩු ඔක්කොම අපි ගෙනියන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකට මේ බයික් එක. සාමාන්‍ය ත්‍රිවිල් එකේ කොළඹට යන්න ගියොත් රුපියල් 1500 2000ක් ඇතුළතදී ට්‍රිවිල් චාර්ජ් එකක් යනවා. මේ බයික් එක ගත්තට පස්සේ ඇත්තටම ඒ ඩෙලිවරි චාර්ජ් එකත් අපිට ගොඩක් ඉතුරු වුණා. සාමාන්‍ය මේකෙන් කිලෝමීටර 90ක් 95ක් විතර යවන්න පුළුවන්. මගේ කොස්ටින් එක අදලා බලනකොට මාසෙකට මට රුපියල් 40000ක් 50000ක් ඇතුළතදී මට ඉසුරුවක් ලැබෙනවා මේ බයික් එකේ ඉඳලා. එහෙනම් ඕගොල්ලොත් මේ බයික් එක ගන්න මේ වාසිය ලබා ගන්න.